හරි. හොඳයි. සාදරයෙන් පිළිගන්නවා welcome to the 9th program. වත්වලයි මේ කිව්වේ. හරි. එතකොට මේක කරන්නේ දැනට 9 වසරේ ඉන්න දෙට් එකට. දැනට 9 වසරෙන් 10 වසරට යන පොඩි ඇච්ච බැච්ච ටික තමයි කරන්නේ. හරි. පොඩි ඇච්ච බැච්ච නේ දැන් අපි ලොකුයි 10ට යන්නේ විකාලිසම්. හරි. එතකොට මේක මේ කියන්නේ දැන් 9 වසරේ විද්‍යාව තිබ්බනේ. මෙන්න කියන්නේ. ඊට නෑ බා. 9 වසර විද්‍යාව. හරි. පාඩම් 30ක් විතර තිබ්බා. 16ක් 18ක් වගේ ගානක් තිබුණා. ඩයින් සත්‍ය. හරි. ඔකේ විද්‍යාවේ තිබුණා අපි ගමු පාඩම් 15ක් තිබ්බ කියලා. හරි. මේ ඔක්කොම ටික තිබුණේ කලවම් කරලානේ. හරි. ඒ කියන්නේ පාඩම් වර්ගයේ මොකක්ද එහෙම විශේෂයක් තිබ්බේ නෑ මේකේ. හැබැයි පුතෝ 10 වසරට ආවට පස්සේ මේක බෙදෙනවා මෙන්න මේ ආකාරයේ කොටස් තුනකට. මොකද්ද? එක ජීව විද්‍යාව. දෙක රසායන විද්‍යාව. තුන භෞතික විද්‍යාව. යකෝ විද්‍යාවක් බෙදෙන කොටස් තුනකට. හරි. වත් බම් මේ විද්‍යාව බෙදින්න තව කොටස් තුනකට. හරි. ඔක මම පැහැදිලි කරලා දෙන්නම්. හරිද? මෙන්න මේක අපි කොටස් කරගමුකෝ. අපි ඔක ඉංග්‍රීසි නම් කොහොමද දන්නවනේ බා. දන්නවා මේක බයෝ. මේක කෙමිස්ට්‍රි. බයෝලොජි තමයි. මට හරියයි. මේක ෆිසික්ස්. ෆිසික්ස්. හරි. බාර පන්තියෙන් ඕක තියෙනවා. I think ඒ ලෙවල් වලට නතම ඔය සීන් එක තමයි තියෙන්නේ. හරි. ඔන්නම මොකද්ද මේ විද්‍යාවත් වෙන වෙනම වෙනවා. අනිත් එක තමයි මොකද දැන් 6 තිබ්බනේ සබ්ජෙක්ට් විෂයන් 13ක්. හරි. විෂයන් 13ක් තිබ්බා. දැන් බලන්න ඔක 10ට එනකොට. හරි. 10ට ආවට පස්සේ ඔක සබ්ජෙක්ට් විෂයන් 9යි. ඒක නම් කාටකට හොඳයි. අර පොත් මාල්ලක් උස්සන් යන්න ඕන සබ්ජෙක්ට් 13ක් පාඩම් කරන්න ඕන මල විකාරයි. ඒක මටත් විකාරයි. හරි. එතකොට ඕක අඩු වෙනවනේ 9ට. ඕකේ මෙන්න මෙහෙම තුනක් තියෙනවානේ. තුනක් තියෙනවා. රයිට්. තුනක් ගන්න කොහොමද බං මේකේ? හරි. තුනක්. එකයි. තුනයි. හරි. ඕකේ උඩ මේක පළවෙනි කාණ්ඩේ, දෙවෙනි එක දෙවෙනි කාණ්ඩේ, තුන්වෙනි එක තුන්වෙනි කාණ්ඩේ. හරි. මම මේකෙන් අර මේ ජනප්‍රියම කාණ්ඩ ටික ගන්නවා. එක භූගෝලය. හරි. ඊට දෙක පුරවැසි. තුන කොමස්. ගිණුම් කරන්නේ කියන්නේ හතර දාමු ටැමියන්. මම දානවා ඔය රේසි මට රේසි. හරි. දෙවෙනි කාණ්ඩේ ඔය චිත්‍ර නටන සංගීතෙනේ තියෙන්නේ. එතකොට මෙතන සංගීතය දෙක චිත්‍ර තුන නැටුම් හතර මොකද නාට්‍ය ආරම්භ කරන්නේ. කලා. හරි. මම තුන්වෙනි කාණ්ඩය. මට අහුණා නීමයි බා. හරි තුන්වෙනි කාණ්ඩේට එනකොට කීයද? දෙකක් තුනක් විතර වගේ තියෙන මතකත් නැහැ. කොහරි ICT තමයි ඔක ලොකුවටම තියෙන්නේ. ඊට පස්සේ සෞඛ්‍ය. ඊට පස්සේ තියෙනවා අර හෝම් සයන්ස් කියලා එකක් තියෙනවද බං? හෝම් සයන්ස්. සිංහල එක නම් මම මතක නැහැ ඔගේ. හරි. මොනම කාණ්ඩ තුනකට බෙදෙනවනේ. ඊටු ටික මොකද්ද බං? ඊටු ටික තියෙන්නේ ඩිලු පේනවද? මේ එකතු වෙන්නේ. හරි මම පේන්නේ නැහැ. හරි. එක තියෙනවා සිංහල. දෙක තියෙනවා ගණිතය. හරි. තුන විද්‍යාව. හතර ඉංග්‍රීසි. හරි.
පහ ඉතිහාසයේ 6 බුද්ධාගම. හරි. ඔය ටික හර විෂයන් කියන ටිකනේ. හරිද? මෙන්න මේ ටිකට මේ තුනෙන් එක එක ඇඩ් වෙනවා. හරි. එතකොට තමයි 9 හැදෙන්නේ. මම දන්න ඔබට කියන්න දෙයක් නැහැ මම එකක් කියුවේ. අර 10 අඩු වෙනවනේ දැන් මොකද්ද මේ 9න් 10ට කියලා බලන හින්දා තමයි මේ මම පොඩ්ඩක් කිව්වේ. දැන් ඔකේ මේන් ફોකස් එක දෙන්නේ අපි මෙන්න මේ සබ්ජෙක්ට් එකට. මම සබ්ජෙක්ට් එක විද්‍යාව. හරි. දැන් බලන්න මම කරන සබ්ජෙක්ට් එක. හරි. අනිත් එක තමයි සිංහල. අපිට හොඳටම පුළුවන් ඒක. හරි. ඉතින් සිංහල වල මෙතන ලියන්න. හරි. දැන් 9 වසරේ ඔය මෙහෙම බා. අයනමේ සිංහල. සිංහල. අයනමේ සිංහල වල තිබුණේ මොනවයි? සිංහල මේ සිංහල එක මේ normal සිංහලනේ. normal සිංහල කියන්නේ බා. normal සිංහල කියන්නේ මේ මොකක්ද ඒකේ තිබුණා නෑනේ මේ සාහිත්‍යයේ වෙනම කොටසක් වලට. හරි. හැබැයි මහත්තයෝ 10ට එනකොට 10ට ආවට පස්සේ මෙන්න මෙහෙම වෙනවා. සිංහල සාහිත්‍ය. හරි. අනිත් එක සිංහල ව්‍යාකරණ වගේ එකක් තියෙනවා. හරි මට ඇත්තට ලොකුවට සිංහල බෑ. සිංහලට පේන්නේ නැහැ නේද? හරි. සිංහල සාහිත්‍ය. හරි අනිත් එක ව්‍යාකරණ. හරිද? දැන් උඹලට මේ පොත් දෙකක් හම්බ වෙනවා මේකේ. මේ සිංහල වල පොත් දෙකක් හම්බ වෙනවා. හරිද? පොත් දෙකක්. එකක් තමයි මේ ව්‍යාකරණ පොත. කියන්නේ මේක ලොකු පොතක් සාමාන්‍යයෙන් ඝන පොතක්. හරි. ඒක 10 වසරට එක පොතකුත් 11 වසරට එක පොතකුත් වෙනම පොත් දෙකක් හම්බ වෙනවා. ඊට පස්සේ උඹට පොදු පොතක් හම්බ වෙනවා සිංහල සාහිත්‍ය කියලා. සිංහල සාහිත්‍ය. හරි. ඒක මහත්යෝ 10 11 දෙකටම එක පොතයි. එක පොතයි. හරි. ඒකේ තමයි අර රට්ටි කියන්නේ මේ මට නම් විකාරය වගේ බම් ਵਿਚාරය කියලා කියන්නේ. නම ඇහුණ විකාරය වගේ එකක් කියන ਵਿਚාරය කියලා. විචාර කියලා අලුත් කොටසක් එනවා මෙන්න මේ සිංහල වල. හරි. සයන්ස් වලත් ඉතින් අර සබ්ජෙක්ට් වලට බෙදෙනෝනේ කෙම් ෆිසික්ස් බයෝ කියලා වෙනම ඉගෙන ගන්න කියන්නේ. හොඳටම කැටගරයිස් වෙච්ච විදියට ටිකක් එනවා. හරි. ඔන්න ඕක තමයි මේ තියෙන ලොකුම වෙනස. ඔන්න ඔය ටික තමයි. හරි. එතකොට හරියට බෝඩ් එකේ විශ්ව කොටුව කියලා. හරි. ඉගෙනගන්න එක ලස්සනයි. බලහන් කලාත්මකකම මේකේ තියෙන. හරි. මම මේක මකනෝ දැන්. ඊට පස්සේ මම එන්නම් මොකද්ද මේ විශේෂ ස්පෙෂල් මීටින් එක 9න් 10ට කියන. හරිද? මම බලන්න 9න් 10ට කියන මේ ස්පෙෂල් මීටින් එකක් ගත්තේ. හරි. 6 9 කියන්නේ නිකන් සිප්පි වසරක් නේ. 6 9 කියන්නේ සිප්පි වසරක්. හැබැයි මහත්තයෝ 10 11 කියන්නේ ටිකක් බැරෑරුම් වසරක්. හරි. බැරෑරුම් කියන්නේ ඒ ලෙවල් තරම් බැරෑරුම් නැහැ ඕක. ඒ වුණාට රට ඕලෙවල් දියමනේ. ඕලෙවල් වල තියෙන සම්පූර්ණ කන්ටෙන්ට් එක අහන්නේ මෙන්න මේ 10 11. හරි. මේ එක වාසෙදී නම් 11 වසරේ 11ක් ඉස්කෝලේ ගියාම රට සාමාන්‍ය ලෙවල් කරන වැඩක් නැහැ කියලා. මේ එහෙම බයිලා නෙමෙයි. ඒ වුණාට අර ගියක් හදනවා නම් පළවෙනි කඩේවත් වැදගත් වගේ. බයි 11 එක වාසෙදී ඉගෙන ගන්න පුරු ඉගෙන ගත්තේ නැත්නම් ඒක පාඩමකට වචන ලියන්න බෑ. හරි. ඒක තමයි කියන්නේ. ඒ වුණාට සාමාන්‍ය පෙළට අහන්නේ මොකද සාමාන්‍ය පෙළ ඕලෙවල් එක දාමු. ඕලෙවල් වලට අහන්නේ 100%ක්ම 10 සහ 11 විෂය නිර්දේශනේ විෂය නිර්දේශය විතරමයි කියන්න බෑ. ඉතින් පොඩ්ඩක් පිටින් අහනවා. ඉතින් අපි දැනගන්න ඕනේ කියන්න. හරි. එතකොට දැන් මම කියාගෙන ආයේ මේ ස්පෙෂල් මීටින් එකේ 10 11 වැඩගෙන විදියනේ 9න් 10ට කියලා කියමු. මම බයිලා කියවනවලු. හරි. නෑ නෙවෙයි. 10 පොත. හරි 10 විද්‍යාවේ 10 වසර විද්‍යාව. හරි. ගත්තට පස්සේ පාඩම් තියෙනවා 20ක්. හරි. පාඩම් 20ක් තියෙනවා. පාඩම් විතරද 20යි. ඕකේ. දැන් අර 9 වසරේ නම් එහෙම නෑනේ මුකුත් අර ඔක්කොම ටික එකට වගේ තිබුණා. ඒකට කියන්නේ ඒකෙත් ඕනෙ කෙනෙක් ඉන්නවා නම් බලා ගන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මේ ඒක වෙන් කරලා ඕනෙ කෙනෙක්ට බලා ගන්න පුළුවන්. ඒත් එහෙම උගන්වන්නේ නෙවෙයි වෙනම
මේ සමහර ඉස්කෝල වල නම් පොත් තුනක් කරගන්න කියනවා. පොත් තුන එනවා. මේ පොත් තුනක් ගන්න කියනවා. හරි. පොත් තුනක් අරන් මේකේ කොළ පාටින් කවර දාන්න, මේක රතු පාටින් දාන්න, මේක නිල් පාටින් දාන්න. කොළ රතු නිල් අයිස්ක්‍රීම් වගේ නෑ. මේ කොළ පාට එක බයෝ කියලා තියෙනවා. හරි. රතු පාට එක ෆිසික්ස්. භෞතික විද්‍යාව වල නිල් පාට එක කෙමිස්ට්‍රි. හරි. මම පොත් තුනක් ගන්න කියනවා. මම පොත් තුනක් ගන්න. මම නම් කියන්නේ නැහැ මම ඊට පොත් තුනක් ගන්න කියලා මොකද සල්ලිත් නැහැ නේ ආර්ථිකෙත් එක්ක. පොළ පොළවරින් වත් කොන වැඩි පිළිවෙලට කරනවා. හරි. එතකොට මෙන්න මේ පාඩම් 20 මෙන්න මේ තුන් දෙනාට කැඩෙනවා. හරි. මේ තුන් දෙනාගේ යටතේ බෙදෙනවා. ඕක මම මෙන්න මෙහෙම ලියන්න. හරි. 10 පොතේ බයෝ පාඩම්. 10 වසර විෂය. නිර්දේශය. හරි. බයෝ පාඩම් ටික. බයෝ කෙමිස්ට්‍රි. හරි. ඉංග්‍රීසි මීඩියම් වලත් ඇති මේක. හරි. ෆිසික්ස් නේ. ෆිසික්ස්. හරි. ඔන්න ෆිසික්ස්. එතකොට මහත්තයෝ 10 පළවෙනි පාඩම අපිට අහුවෙනවා. හරි. 10 යුනිට් 1. යුනිට් 1 එක මේ බයෝ පාඩමක්. එයා මොකද්ද ඒකේ තියෙන්නේ මේ ජීවයේ රසායනික පදනම. මෙන්න ලියන්නම් ඊට මදි වෙයි. ජීවයේ රසායනික පදනම. හරි. ඊට පස්සේ දෙවෙනි පාඩම තියෙන ෆිසික්ස් පාඩමක්. දෙවෙනි පාඩම සරල රේඛීය චලිතය. හරි. සරල රේඛීය චලිතය. තුන්වෙනි පාඩම කෙමිස්ට්‍රි පාඩමක්. ඒක පදාර්ථයේ මිශ්‍රණ වගේ මට මතකයි. පදාර්ථයේ ගුණ හා ස්වභාව නම ටිකක් තියෙනවා. හරි. මම සීන් එකක් තමයි තියෙන්නේ. ඊළඟ හතරවෙනි පාඩම ආයෙනවා මේ ෆිසික්ස් පාඩම. හතරවෙනි පාඩම ඉන්නේ බහිට. හතරවෙනි පාඩම ෆිසික්ස් පාඩමක් කියන්නේ. හතරවෙනි පාඩම ඉන්නේ හතරවෙනි නිව්ටන් නියම ඉන්නේ. හරි. නිව්ටන් නියම තමයි ඉන්නේ පොඩ්ඩක් හිතන්න. Newton buat apa ya? Newton නියම එන්නේ. හරි. පස්වෙනි පාඩම ඉන්නේ ෆිසික්ස් පාඩම. යමු ෆිසික්ස් ඉතින්. පස්වෙනි පාඩම ඉන්නේ ඝර්ෂණය. ඝර්ෂණය නම් වශයෙන් මම හිතන්නේ මට මතකයි තිබ්බා වගේ. ඝර්ෂණය මොකක් හරි එකක් තිබ්බා. මම පිළිගන්නේ නැහැ නේ. හරි පිළිගන්නේ කරන්නේ නැහැ නේ. ඒගොල්ලෝ විතරයිනේ. හරි. ඊට පස්සේ යුනිට් 6 සෛල පාඩම තියෙනවා. හරි. ඒක බයෝ පාඩම. යුනිට් 7 මේක මේ මවුලය කියලා මූලද්‍රව්‍ය ප්‍රමාණය. හරි. මේක ගණන් හදලා පාඩ එකක් තමයි තියෙන්නේ. මේවා එන කොහොමද ගණන් ඉතින් මේක ගණන්. හරි. ඊට පස්සේ යුනිට් 8 බයෝ පාඩම ජීවීන්ගේ ලාක්ෂණික. හරි. ජීවීන්ගේ ලාක්ෂණික මම මේක අල්ම බලන්න මොකද මදි වෙනවා. හරි. හරි. ඊට පස්සේ 9 ෆිසික්ස් පාඩම සංප්‍රයුක්ත බලය. සංප්‍රයුක්ත බලය. ඊට පස්සේ 10 ඉන්නේ කෙමිස්ට්‍රි පාඩමක්. තමයි මෙතන කියන්න බන්ධන. අර ෆිල්ම් එක නෙමෙයි රසායනික බන්ධන එහෙම නේ. ඔගේ තියෙන්නේ බන්ධන රසායනික බන්ධන කියලා. රසායනික බන්ධන.
හරි. ඊට පස්සේ 11 ඉන්නේ බලය. බලයක භ්‍රමණ ආචරණය. හරි. 12 ඉන්නේ බල සමතුලිතතාවය. තේරෙනවද? බල සමතුලිතතාවය. හරි. කුමන නියමයි? 13 ලෝකබඩ පාඩමක් වෙනවා. බය පාඩම. ජෛව ලෝකය ජෛව ලෝකය. හරි. ජෛව ලෝකය 14ත් බය පාඩමයි ජීවයේ අඛණ්ඩතාවය. ඔයගොල්ලෝ අඛණ්ඩ එහෙම නැත්නම් ප්‍රජනනය පාඩු කියන්නේ. හරි. චක්‍රල පාඩමන්නේ උනා. හරි. ඊට 14 පාලවායන ෆිසික්ස් පාඩමක්. ජවස්තිතිය. හරි. අර ආර්කිමිඩිස් දුවපු සීන් එක තමයි ඔය කියන්නේ. යුරේකා කියලා දුවන්නේ. හරි. බලන්න නැතිද? 16 ඊට පස්සේ 16 එනවා. ඒක කෙමිස්ට්‍රි පාඩමක්. පදාර්ථයේ වෙනස් වීම. පදාර්ථයේ වෙනස් වීම. 17 වෙන ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය. ශීඝ්‍රතාවය. හරි. 17 ඊට පස්සේ 18 කාර්ය ශක්තිය හා ජවය. ශක්තිය. හරි. කාර්ය ශක්තිය හා ජවය. ඊට පස්සේ 19 ධාරා විද්‍යුතය. 19 ධාරා විද්‍යුතය. ආයි 20 ප්‍රවේණිය. 20 ප්‍රවේණිය. හරි. ඔය දැනට 10 ඔය 10 වසරේ තියෙන ටික. හරි. ගණන් ගන්න බෝඩ් එක ඇදලා තියෙන්නේ. ඔන්නෝමයි මහත්තයෝ මේකේ පාඩම් ටික බෙදෙන්නේ. හරි දැන් මොනවා 9 වසරේ බං ඔහොම නෑ. මේ පිළිවෙලක් ඇතුළු පාඩම් ටික. හරි. පිළිවෙලක් ඇතුළු පාඩම් ටික නෑ. ඔය අක්ෂර පොත පිළිවෙලක් ඇතුළු නෑ ඉස්කෝලේවත් ගන්න. ඉස්කෝලේ එහෙම කියන්නේ හරි නෑ. ඒකට ගොඩක් කට්ටිය මේක පිළිවෙලට උගන්වන්නේ නෑ. ඒකින් තමයි මම මේ පොඩි වෙන විදිහකට හරි මේක මේ උගන්වන්නේ. මේක දැන් බලනවත් තේරෙනවා මෙහෙම මේ එක මොකක්hari ලොකු සබ්ජෙක්ට් විද්‍යාව කියන මේ තනි සබ්ජෙක්ට් එකක් අරගෙන විද්‍යාව කියන මෙහෙම එකක් අරගෙන මේක ඇතුලේ තියෙන මෙහෙම කෑලි 3ක්. හරි. මොන කෑලි 3ක් තියෙනවා. දැන් ඒක කෑලි 3ම එක කොටේ ඉගෙන ගන්න එකත් එපා වෙනෝනේ. හරි. එහෙම නැතුව මේක බෙදාගෙන ඉගෙන ගන්නකොට ප්‍රශ්නයක් නැහැ. හරි අපි කරන්නේ එහෙම අපි මේක බෙදලා උගන්වනවා සුපිරියටම. හරි. ඒකද මේකේ තියෙන ජීවයේ රසායනික පදනම. හරි. මේක රසායනික පදනම කියන්නේ මේ ජීවය හැදලා තියෙන්නේ කොහොමද කියන එක තමයි කියන්නේ. ජීවය හැදලා තියෙන සෛලයකින්. ඒ සෛලය හැදෙන්නේ කොහොමද කියන එක තමයි මෙතනින් මේ කියන්නේ. හරි විත්තියක් හැදෙන්නේ කොහොමද? හොත් ගඩොලෙන් ඒ ගඩොලයක් හැදෙන්නේ කොහොමද? හොත් එහෙම. මැටි ඕන, වතුර ඕන, ඊට පස්සේ ගඩොලේ පුච්චන්න ඕන. ඒ වගේ සීන් එක. හරි ඊට පස්සේ මේ සෛලය. මේකේ කියන සෛලයේ කෘත්‍ය හා ව්‍යුහය හා කෘත්‍ය තමයි පාඩම වෙනවා. හරි. ඒතකොට සෛලය කියන්නේ මොන වගේ එකක්ද කියලා කියන්නේ. ඊට පස්සේ ජීවීන්ගේ ලාක්ෂණික ජීවීන් කියලා උන් ඉන්නෝනේ. අන තියෙනවා. හරි. උන්ගේ ලක්ෂණ මොනවද කියලා තමයි කියන්නේ. ඊට පස්සේ ජෛව ලෝකය. අපි ඉන්න පෘථිවියයි විශ්වයයි අනම්මනම් ওই ටික ගැන තමයි කතා කරන්නේ. ඊට පස්සේ මෙතන ජීවයේ අඛණ්ඩතාවය ප්‍රචනනය. හරි නව ජනතියන් නව පරම්පරාව බිහි වෙන හැටි ගැන තියෙන්නේ. ප්‍රවේණීය. හරි ප්‍රවේණීය කියන්නේ එක් ජීවී පරම්පරාවක ලක්ෂණ තවත් ජීවී පරම්පරාවකට ලැබෙන එක ගැන තමයි උතන කතා කරන්නේ තියෙන්නේ. එතකොට මෙන්ඩල්ගේ ප්‍රවේණීය කියලා තමයි කියන්නේ. අර මුන් බීච කතාවක් තමයි උතන යන්නේ. හරි. ඔය මේ සමහරුන්ගේ කම්පෙති ඇලිලා තියෙන සමහරුන්ගේ කම්පෙති ඇලිලා නැහැ. සමහරුන්ට ඇඟිල්ල මෙහෙම නවන්න පුළුවන්. මට බෑ. මේක මෙහෙම නවන්න පුළුවන් කට්ටියක් ඉන්නවා. හරි. මට බෑ. ඒක කියන කඩලා යනවා. හරි. ඒක මේ ප්‍රවේණික ලක්ෂණයක් තමයි. ඒකට ඒක ගැන වලින් ගන්න පුළුවන් ප්‍රවේණී. හරි සුදු මිනිස්සු ඇලි මිනිස්සු ඉන්නේ. ඒත් ප්‍රවේණික ආබාධ නම්බරක් තමයි. හරි. සතු කොළ වර්ණ අන්ධතාවය ඒවා. ඊට පස්සේ කෙමිස්ට්‍රි පාර්ට් එක පදාර්ථයේ ගුණ.
පදාර්ථය කියන්නේ මේ අපි හැමදේම හැදලා තියෙන පදාර්ථයනේ. මේ පෑන ගත්තත් මේක හැදලා තියෙන්නේ පදාර්ථයෙන්. හරි. ශක්තිය කියන්නේ ආලෝකය. මේ වැටෙන පෝට් එකට දාලා තියෙන ලයිට් එක. හරි. මේ හැමදේම මේ ආලෝකයේ මේ මොකද්ද මේ ශක්තියක් නිතර මේ ශබ්දය කියන්නේ ශක්තියක්. හරි. මේක පදාර්ථයක් නෙවෙයි. ස්කන්ධේ ඉඩක් අවකාශي ඉඩක් ගන්න නැහැ. හරි. ඊට පස්සේ මූලද්‍රව්‍ය ප්‍රමාණය. මූලද්‍රව්‍යයක් ප්‍රමාණය මැනගන්න අපි මේ මොනවද කිලෝග්‍රෑම් පඩියක් දාලා හරියන්නේ නැහැනේ. ඒ හාල් වගේ කියනවා නම් හරිය මූලද්‍රව්‍ය කියන හරියම චූටි දෙයක්. ඒතකොට ඒක කියන්න මේ මොකද්ද ඕන මේ සම්මතයක් ඕනේ. ඒකට මේ මවුල් කියලා එකක් භාවිතා වෙනවා. ඒ ගැන කතා කරන තමයි මේ කතාව. ඊට පස්සේ රසායනික බන්ධන මොන හරි කිමිකල්ස් දෙකක්. කොහොමද මේක මික්ස් වෙන්නේ කොහොමද ඒක බැඳෙන්නේ කියලා කියන්න රසායනික බන්ධන පාඩම් වගේ ඉගෙන ගන්න පුළුවන්. පදාර්ථය වෙනස් වෙනවා. පදාර්ථය කොහොමද වෙනස් වෙන්නේ? ඒක වෙනස් වෙන්නේ කොහොමද කියලා ඒක ඉගෙන ගන්න පුළුවන්. ඒතර ප්‍රතික්‍රියාව ශීඝ්‍රතාවය. ඒතර මොකක්ද ප්‍රතික්‍රියාවක්? දැන් හිතපන්කෝ දර කැල්ල ලිපට දාන්න. ඒ දර කැල්ල අලු වෙන යන වේලාව කොහොමද කියලා. හරි. ඒකට හොඳ දර කැල්ල හොඳට වේලා දීපනම් ලිපේ හොඳ ගින්දර තියෙනවා නම් එහෙම වෙනවා ඒක ඉක්මනට අලු වෙනවා. ඒ වගේ මොකක් හරි ප්‍රතික්‍රියාවකට වෙන්න ඕන දේවල් වල ශීඝ්‍රතාවයේ වේලාව ඉක්මන කොහොමද කියලා ඒක ඒ වගේ ටිකක් දින කරගෙන පාඨය උච්චිරෝ මේකේ ඊට පස්සේ තියෙන ෆිසික්ස් පාඩම ආයිති සුපිරි. සරල වේගී චලිතය. සරල වේගී චලිතය කියන්නේ සරල වේගාවක් කියනවාද මෙහෙමනේ. මේක වෙන්නේ චලිතය. මම මේක හෙල්ලෙනවද? නෑ මේක කලින් මේක උඩ අයිතිගෙන ගියොත් කියලා හිතපන් කොහේ. හරි. ඔන්න ඒ වගේ සුපිරි ගණන් ටිකක් හදන්න තමයි ඔක තියෙන්නේ. සරල වේගී චලිතය. හරි. ප්‍රස්ථාර ගණනක් තියෙනවා. නිව්ටන් නියම. නිව්ටන් මහත්තයා කියපු නියම ටික තමයි කියන්නේ. නිව්ටන් මහත්තයාගේ නියම කීයක් තියෙනවද? 3යි. හරි. ඉතින් නියම 3 ගැන. නිව්ටන් මහත්තයාගේ 3 ගැන තමයි ඉගෙන ගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ ඝර්ෂණය. දර්ශනීය නෙවෙයි ඝර්ෂණය. හරිද? එතකොට ඕකෙත් තියෙන්නේ මේ මොකක් හරි එකට අපි කොච්චර ඝර්ෂණයක් කරුණාද නම් ඔය සීනියක් ඊට පස්සේ 9 වසරේ පතවල් විදිහට තිබුණා. සම්ප්‍රයුක්ත බලය. හරි. බලය ගැන තියෙන්නේ. නිකන් අර මහ මොකද්ද මේ බෙන්ටන් ඔරලෝසුවේ බලය නෙමෙයි. මොකක් හරි එකකින් වස්තුවක් මත ඇති කරන ආතතිය පීඩනය වගේ එක තමයි බලය කියන්නේ. ඊට පස්සේ බලය සමතුලිතතාවය. හරි. නෑ බලයක භ්‍රමණ ආචරණය බලය භ්‍රමණය වෙද්දී කොහොමද ඒකේ වටේ පිටන බල සැකස්ම නම් ඕවා තියෙන්නේ බල සමතුලිතතාවය. බල සමතුලිතතාවය කියන්නේ මේ බලයක් සම කරන්නේ කොහොමද නම් වරික. මෙන්න මේ පාඩම් කරන එක ලයින් එකේ යන්නේ. හරි. මේ තුනම එකට වගේ උගන්වන්න පුළුවන්. මේ එකම හරියට නම් ওই තුනම එකට එන්න ඕන බං ඔය පාඩම් තුනක් කියලා දැම්මම. අනිත් එක ද්‍රවස්තුතිය. හරි. ඔය ද්‍රවයක් මගින් ඇති කරන උඩුකූරු තෙරපුම් බලය වගේ සීන් එකක් තමයි ඔක කියන්නේ. අනිත් එක තමයි කාර්ය ශක්තිය හා ජවය. ඒ කියන්නේ කාර්යයක් කිරීමේදී පිටවන ශක්තිය ජූල් වෝට් කීයද නම්මන සදාරා විද්‍යාවේ සුපිරිම පාඩම. ඔකේ තමයි අර ඕම් නියම ඊට පස්සේ වෝට් ගාන නම්මන ඕවා තියෙන්නේ. හරි. ධාරා විද්‍යාවේ ට්‍රාන්සිස්ටර් ඊට පස්සේ මොනවද මේ අර චූටි ඉන්නේ මොකද මට නම් මතක. ඒ කැලිබරිටි ඔක්කොම තියෙන්නේ. නෝම තමයි 10 වසරේ සිලබස් එක හැදෙන්නේ. 11 වසර කියන්නේ 11 වසරේ 10 වසර අවසානයේදී. හරි. ඔන්න ඔය ගැන මොකද කිව්වා. දැන් අපි යන් කොහොමද වැඩ කරන්නේ කියලා බලන වැඩ කරන්න ඕන විදිය. හරි. බයිලා වගේ අපි දැන් කරලා නිකන් ආච්චි පොත් සම්පු නැති හින්දා එකම බෑට තංගුලක එකක් අහන්නේ නැහැ. කොහොමද දන්නව ඒක. හරි. මොනවද පිස්සෙත් දැන් මොනවද දැන් කියවන්නේ කියලා. හරි. මම කියන්නේ දැන් උඹලා 9න් 10ට ඉන්නේ. හරි. එතකොට දැන් අපිට දැන් 10න් 11ට යනවා කියන කතා ටික උඹලට කියන්නේ නැති වෙන්න තමයි මෙහෙම ප්‍රෝග්‍රෑම් එකක් පටන් ගන්න. හරි. දැන් සමහරුන් කියනවා 10න් 11ට යනවා. තාම මේ පාර එක්සෑම් එක යන්නේ. අයියා අපි මුලින්ම වැඩ කරා නම් අපිට මෙහෙම වෙන්නේ නැහැ. අපිට දැන් හොඳටම කියලා විගාන තියෙන්නේ. හරි. එහෙම කියනවා. උලට එහෙම නොකියන්න බෑ මෙහෙම මුලින්ම වැඩ කරන්න කියලා කියන්නේ. හරි. හරි. එතකොට මම ඉස්සරේ කියන 10 වසරට ඉන්නේ. දැන් ඔය ආත කියන්නේ මහලු පැටව ඇති කරපු කාලේ බයිසිකල් පැදපු කාලේ තරම් වලරපු කාලේ මේ නෙමෙයි දැන් 10 11 කියන පොඩි මොරාල් එකක් තියෙනවා. හරි. 10 11 පොඩි මොරාල් එකක් තියෙනවා. දිග කලිසනුත් තමයි පොඩි එකක් තියෙනවා. හැබැයි මම කියන්නේ මේ බර ලොකු ළමයි නේද 10 11 වෙනකොට බර ලොකු. සාමාන්‍යයෙන් දෙයක් තීරුම් ගන්න පුළුවන්. හැබැයි පොඩි උන් තමයි. හරි. එතකොට
තමන්ට ටාගට් එකක් තියන වැඩ කරන්න. හරි. ටාගට් එකක් තියන වැඩ කරන්න. ටාගට්. හීනයක් ඇතිනේ මොකක් හරි. මම දකින්න ඕන තරම් මම දකින්න ඔය ගෑල්ලමගේ WhatsApp DP වල එහෙම දාන්න අර දොස්තරලා දාන්න ඒවා තියෙනවා. මේ ඉංජිනේරු තොප්පි දාන්න ඉන්නවා කියලා. ඒ කොල්ලොත් ස්ටේටස් අනන්තවත් ස්ටේටස් දාන කොටි 4 වහින් ආරලා ස්ටේටස් දාන්නේ. 4 වහින් බං කොටි 20 30ව දාන්නුත් ඉන්නවා. ස්ටේටස් හෙන්න ගොඩක් දාන. දාලා හරියන්නේ නැහැ උඹලේකට වැඩ කරන්න ඕන. හරි. මේ වැඩ කරා නම් මේ දැන් 10 වසරට ඉන්නේ. 9න් 10ටනේ. හරි. මේ ඉන්න වෙලාවෙ ඉඳන් වැඩ කරපන්. හරි. නිකන් මේ ස්ටේටස් දාලා ඉඳාගත්තට හරියන්නේ නැහැ. හරි. ඇත්තම කතාව. DP එකේ දොස්තරලා දාහෙට දොස්තර වෙන්නේ නැහැ. හරි වැඩ කරන්න ඕන. දැන් මේකේ මැත් පාර්ට් එක තියෙන. හරි මැත්ස් ටික මුලින් ඉඳලා කරහම ඔය පොටි. හරි නිදසුන් ටික බලලා වගේ ඒ ටිකත් වැඩ ගන්න. සයන්ස් වලට අපි කියන විදිහට පිළිවෙලක් ඇතුව අර පොත් තුනක් හිම තියාගෙන ඒ හරි ඉතින්ලම Tamanට ටාගට් එක හදන්න 10 වසරටනේ 9 වසරෙන් 10 වසරට එන්නේ. හරි. Tamanට ටාගට් එකක් තියෙන්න ඕන. හරි. මං කවුද වෙන්නේ? මං A level කරන්නේ මොනවද? හරි. මං යන කැම්පස් එක මොකද්ද? මේ හැමදේම තීරණය කළා 10 වසරට යනකොට තීරණය වෙලා තියෙන්න ඕන. මම නම් කියන්නේ හොඳම දේ තමයි උඹලෙන් පාඩම් කරන විත්‍ය මෙහෙම ගිහින් උඹලෙන් පාඩම් කරන මේසෙ හොම තියනවා. හරි. මම මේසෙ තියනවානේ. මම පුටුවක් තියනවා. හරි. මම පුටුවක් තියනවා. මෙන්න මෙතනින් ගහගනින් ලොකුවට A9යි කියලා බෝඩ් එක. හරි. එතන හවසට ඇවිල්ලා තියෙනවද? ඔන්න ඉන්න සීන් එකේ ඉන්නේ. A9යි කියලා බෝඩ් එකක් ගහගනින්. මෙතන ඉන්න ආසනම් දොස්තර කෙනෙක් ඉන්න ආසනම් මෙහෙම දොස්තර නාලාවක් කරගෙන පොත් ගහන්න. ඉංජිනේරු කෙනෙක් ආසකින් තොප්පිය ගහගෙන ලෝය කෙනෙක් ඉන්න ආසනම් අර ඉන්නේ අර ඇත්තට බඳු රජින මම හරි තමන් ආස දේ මොකද්ද මේක ලොකුවට පේන්න හරිද තමන් ආහස වාහනයක් තියනවා ඒක ගහගෙන ඔහම තමන්ට පේන්න විෂන් බෝඩ් එකක් හදාගන්න. විෂන් බෝඩ් එකක්. ඉතින් තමන්ගේ හීන තමන්ට උදේ හවස පේන්න. එතකොට පොඩි ක්වික් එකක් කරනකොට වැඩ කරන්න. හරිද? ඒක එක පොයින්ට් එකක්. ඊට පස්සේ හරි ඊට පස්සේ මම කියන්න ගියේ දැන් මේක තමන්ට පේන බෝඩ් එක විෂන් බෝඩ් එක හදාගත්තා නම් හරි ඊට පස්සේ පිළිවෙලක් ඇතුව පොත් ටික හදාගන්න. හරි පිළිවෙලක් ඇතුව දැන් ඔය ආච්චි පොත් වල කවර එහෙම දාලා මොනේ පිස්සෝ වගේ ඉන්න එපා. හරි තමන් වැඩ කරන පොත් ටික හරි පිළිවෙලකට තියාගන්න. මේ ටික එහෙම වෙනම පාට ඉස්කෝලේ පොත් ටික වෙනම පාටකින් ටියුෂන් එකේ පොත් ටික වෙනම පාටකින් එහෙම දාලා එහෙම ලස්සන නව ටිකක් දාලා එහෙම හදාගන්න. හරි පිළිවෙලක් ඉතින් මිනිස්සෙක් කියන්නේ මේක ජීවිතේට මාර වටිනවා. හරි මම ඒ කියන්නේ කියන්නේ. මම දහවසට නෝට හරි පිළිවෙලක් ඇතුව හදාගන්න පුළුවන්. ඒතර තමන්ට ටාගට් එකකුත් තියෙනවා. තමන්ගේ හීන ටිකක් තමන්ට පේන තැනකින් දැන් තියෙනවා. දැන් තින්ටි වැඩ කරන්න තමයි. හරි ඊට පස්සේ මේ ටික ඔක්කොම හරි මොකද්ද අපි හිටියේ ඒ ටික ඔක්කොම හරි ඊට පස්සේ දැන් ඒකත් ඒ ටිකත් හරි දැන් විෂන් බෝඩ් එකත් අපි හැදුවා ටාගට් එකත් හැදුවා හරි ඊට පස්සේ සයන්ස් මැත්ස් බෙදා ගන්න ඕනේ හරි ඔක හරි මම ඊට පස්සේ කියන්නම් සාමාන්‍යයෙන් පේපර් එකේ හැදෙන විදිය සාමාන්‍යයෙන් ඔලෙවල් පේපර් එක ඔලෙවල් පේපර් එක හරි සාමාන්‍යයෙන් දැන් ඔලෙවල් පේපර් එකේ ඔලෙවල් පේපර් එකේ MCQ තියෙනවා 40ක් MCQ 40යි අනිත් එක තියෙනවා ස්ට්‍රක්චර් එක හරි ස්ට්‍රක්චර් ඉසේ හරි A part එකයි B part එකයි ඔයගොල්ලෝ හිතන්න මෙන්න මේ 40න් බයෝ තියෙනවා සාමාන්‍යයෙන් 16 ප්ලස් හරි ඊට කෙමිස්ට්‍රි තියෙනවා ඒක 12ක් 14ක් වෙන්න පුළුවන් ෆිසික්ස් ටික ඒ 12ක් 14ක් අතර ගාණක් වෙන්න පුළුවන් වැඩිපුරම තියෙන්නේ මෙන්න මේ බයෝ සෙට් එක හරි මේ 16න් 16ම ගහන්න පුළුවන් ඔය 16න් 16 කියන බා ලකුණු 16යි හරි
ඒක මිස් කරගන්න එපා. එතකොට ඒකත් හරියි. ඊට පස්සේ කියනවා මෙන්න මෙහෙම කියනවා. ඕකේ කියනවා මේ පැත්තට එන්න. හරි. ඒ කොටසේ ප්‍රශ්න පහක් දෙනවා. ඒ කොටසේ ප්‍රශ්න පහෙන් 4යි. හරි. B කොටසේ ප්‍රශ්න පහෙන් 3යි. හරි ප්‍රශ්න පහෙන් 3යි. කොහොම 8යි. ඔන්න එහෙමයි ලියන්න තියෙන්නේ. හරි. ඔන්න මේකේ පළවෙනි ප්‍රශ්නේ ඉන්නේ බයෝ ප්‍රශ්නයක්. හරි. ඒක ලියන්න පුළුවන්. හරි. ඊට පස්සේ බයෝ ප්‍රශ්නයන් සාමාන්‍යයෙන් ඒක එහෙමම තමයි. මෙතන මේ දෙවෙනි කොටසේ පාර්ට් A එකේ පළවෙනි ප්‍රශ්නේ හැමදාම බයෝ. ඒක අහන්නේ 11 වසරේ යුනිට් 15. හරි යුනිට් 15 තමයි අහන්නේ. ඒක ස්ථිරමද ඒකද ගොඩක් 2016 ඉඳලම ඒකේ එන්නේ එහෙමයි. හරි ඊළඟ එක ඉතින් ඊළඟ කියන්නේ දෙවෙනි කොටස. ඒක ටිකක් කලවම් ප්‍රශ්නයක් එනවා. ඒක බයෝ පාර්ට් එකක් වගේ තමයි එන්නේ. ඒකත් බයෝ වගේම තමයි. ඊට පස්සේ 3 හරි 3 කෙම් පාර්ට් එකක් එනවා. කෙමිස්ට්‍රි පාර්ට් එක. හරි. ඒකදී වෙනස් වෙන්න පුළුවන් කෙමිස්ට්‍රි එක ෆිසික්ස් කියලා. හරි. ඊට පස්සේ 4 අංක 4 මේක ගොඩක් වෙලාවට ෆිසික්ස් පාර්ට් එකක් තමයි එන්නේ. හරි. ෆිසික්ස් පාර්ට් එකක් එන්නේ. ඊට පස්සේ B කොටස. A කොටස හරි. A කොටස ඩන්. හරි B කොටසට එමුකෝ අපි බලමු. B කොටස කියන්නේ ප්‍රශ්න අංක 5. ප්‍රශ්න අංක 5. එතකොට මේ ඕක අහන්න පුළුවන් බයෝ ප්‍රශ්නකින් තමයි ගොඩක්ම. ඒ බයෝ කියන්නේ 11 වසරේ යුනිට් 6 එක. පද්ධති පාඩම. හරි. යුනිට් 6 එක පද්ධති පාඩම වගේ අහනවා. ඊට පස්සේ අංක 6. අංක 6 ප්‍රශ්නේ ගොඩක් වෙලාවට කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ හරි කෙමිස්ට්‍රි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඊට පස්සේ 7 වෙනි ප්‍රශ්නේ. හරි 7 ආයි ෆිසික්ස් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරිද? ආයි 7 ෆිසික්ස් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ 8 ප්‍රශ්න අංක 8. මේක බයෝ එක්ක කෙමිස්ට්‍රි හෝ බයෝ එක්ක ෆිසික්ස් හෝ ෆිසික්ස් එක්ක කෙමිස්ට්‍රි වෙන්න පුළුවන් වගේ ප්‍රශ්නයක් තමයි අහන්නේ. හරි. ඔන්න ඔච්චරයි ප්‍රශ්න 8යි ඔක්කොම. ප්‍රශ්න 8යි 9ක් තියෙනවා. තව එකක් තියෙනවා. ප්‍රශ්න අංක 9. කොහෙද 9 කියන්නේ? මොකද 9 කියන්න? ප්‍රශ්න අංක 9. ප්‍රශ්න අංක 9 එන්න පුළුවන් කෙමිස්ට්‍රි පාර්ට් එකක් එක්ක ෆිසික්ස් පාර්ට් එකක් හෝ කෙමිස්ට්‍රි පාර්ට් එකක් එක්ක බයෝ පාර්ට් එකක් වගේ මේ වගේම එකක් තමයි මෙතන තහන්න පුළුවන්. හරි. ඔන්නෝම තමයි පේපර් එකේ සැකස්ම සම්පූර්ණයෙන්ම තියෙන්නේ. එතකොට පේපර් එකේ සැකස්මත් කිව්වා. වැඩ කරන්න ඕන විදියක් කිව්වා. හරි. දැන් බලයිනේ. ඊට පස්සේ අපි ගන්න අපේ වැඩ. අපි මෙන්න මේ වගේ සම්පූර්ණ ටියුට් එකක් අපි හදලා තියෙන මේ පොලරිසන් ටියුට් එක එකක්. ඊට තියෙන ටියුට් එක මෙන්න මේක. මේ කලින් දීපු ටියුට් එක මෙන්න මේ ලස්සන ටියුට් එකක්. ඔබ මගේ ලස්සන ටියුට් එකක් දෙනවා. ඉතින් කලර් දෙපැත්තම කලර් පින්ට්. හරි. මගේ ඉතින් සුපිරි වැඩ පිළිවෙලක් තියෙනවා. හරි මම ටික කියන්න තමයි ඉතින් අද ඕන උනේ. මොන හරි තියෙනවා නම් බලමු. හරිද? මට ඉතින් කියන්නේ 10 වසරට අපු දවස් ඉඳලා හරියට ටාගට් එකක් තියන් වැඩ කරා. මම යන්නේ මෙතෙන්ට මම වෙන්නේ මෙහෙම මගේ ඒ ෂාට් එකේ ඒ 9. හරි. එහෙම කියලා වැඩ කරන්න. Taman දැන් ඊ ලෙවල් එකට කරන්නේ මොන සබ්ජෙක්ට් එකද කියලා දැන් මේ ඉඳලම තීරණයක් ගන්න. මම නම් කියන්නේ ඒක.
හරිද? එතකොට තමයි මිනිස්සෙක්ගේ අර ක්වොලිටි එක කියන එක හැදෙන්නේ. හරි. පිස්සු ගෙලින් එක නවත්තා. 9 දැන් 9 6 9 ඇති වෙනකම් පිස්සු නැටුවනේ. හරි. මේක 10 දැන් දැනට 11 ඉන්නවා කියන කතා එක බලද්දී එහෙම නොකියන්නේ වැඩ කරන දේ තමයි කියන්නේ. හරි. කන්න පොඩි දේවල් ටික කියන්න තමයි අද මේ ස්පෙෂල් මීටින් එක දැම්මේ. එහෙනම් මෙතනින් මේක නවත්තනවා. හරිද? ඊළඟ දවස් ඉඳලා අපි මොකක්ද එතකොට 10 පළවෙනි වාරම 10 වසර පළවෙනි පාඩම ජීවයේ රසායනික පදනම පාඩමෙන් අපි හම්බ වෙමු. එහෙනම් එතකන් හැමෝටම ජය වේවා.